දවසේ අලුත් වෙන පුවත් දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. සංජානා ගමාරච්චි ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතාමත් ප්‍රසිද්ධ වුණා. ඉතින් ඇය ඇයගේ Facebook ගිණුමේ තබා තිබූ සටහන් නිසාවෙන්. ඉතින් මේ දිනවල ඇය ගැන කවුරුත් කතා බහට ලක් කරනවා. මොකද ඇය පසුගියදා රූපවාහිනී වැඩසටහනකට පැමිණ පැවසූ ප්‍රකාශයන් නිසාවෙන්. ඉතින් ඇය ඉතාමත් දක්ෂ ඒ වගේම රූමත් රංගන ශිල්පිනියක්. ඇය ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන මින් ඉදිරියට සමාජ මාධ්‍ය ජාලා හරහා හෝ රූපවාහිනී වැඩසටහන් මගින් ප්‍රසිද්ධියට පත් කිරීමට කැමති නැති බව ඇය ප්‍රකාශ කරා. ඉතින් අදාළ ස්ථානයේදී අදාළ අවස්ථාවේදී සියලුම දෑ ප්‍රකාශයට පත් කිරීමට ඇය කැමැත්තෙන් පසුවන බවත් ප්‍රකාශ කරා. එම නිසා ඒ ගැන කිසිවකු තමන්ගෙන් කිසිවක් නොසන බවට ඇය බලාපොරොත්තුවෙන් සිටින බවටත් ප්‍රකාශ කරා. කෙසේ නමුත් ඇය සිංගල් බව එහිදී ප්‍රකාශ කරා. ඉතින් ඇය ඉතාමත් ජනප්‍රිය රූමත් රංගන ශිල්පිනියක්. ඉතින් ඇත්තටම පසුගිය දිනවල ගොඩක් ටෙලි නාට්‍යවල ඇය දක්නට ලැබුණා. කෙසේ නමුත් ඇයගේ පෞද්ගලික ජීවිතය බිඳී ඇති බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. ඉතින් එය සමාජ මාධ්‍ය ජාලා හරහාත් ඉතාමත් ප්‍රසිද්ධ වුණා. කෙසේ නමුත් ඇයගේ ස්වාමියා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නමුත් ඇය ලංකාවේ ජීවත් වීමට තීරණය කර ඇති බව කලින් ප්‍රකාශ කරා. ඇය ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට අකමැති නිසාවෙන්. මොකද ඕස්ට්‍රේලියාවේ තමන්ට රැකියාවක් කිරීමට තමන්ගේ ස්වාමියා නොදෙන නිසා ඇය තනිවම ජීවත් වීමට ලංකාවට පැමිණ බවත් ඇය සඳහන් කරා. කෙසේ නමුත් ඇය දිගටම ලංකාවේ රැඳී සිටින බවට ඒ වගේම රංගන ශාස්ත්‍රයට මූලික කාලය යොදවන බවටත් ඇය ප්‍රකාශ කළා. ඉතින් කලාව නිසා ඇයට හැමදේම ලැබුණ බවත් එම නිසා කලාව කවදාවත් අත් නොහරින බවත් කලාවට පමණක් දිගින් දිගටම ආදරය කිරීමට කැමැත්තෙන් පසුවන බවත් ඇය ප්‍රකාශ කරා. ඉතින් ඉතාමත් ඉහළින් විවාහ මංගලෝත්සවය ගෙන විවාහයට පත් වූ සංජානා ගමාරච්චි හදිසියෙම එම විවාහයෙන් මින් වූ බවට ගොඩක් දෙනා දැන් කතා කරනවා. කෙසේ නමුත් ඇය ප්‍රකාශ කරන්නේ තම මවගේ නමට අගෞරව වෙන මට්ටමේ කිසිදු දෙයක් තමන් නොකරන බවයි. ඒ වගේම තනිව ජීවත් වීමට කැමැත්තෙන් පසුවන බවත් ඇය කොළඹ තනිවම ජීවත් වෙන බව තමයි ප්‍රකාශ කරේ. ඒ වගේම තම ගමේ මාතර ප්‍රදේශයේ තමන්ගේ පියා සහ නැගණිය ජීවත් වන බවත් තමන් එයාලගෙනුත් වෙන් වී වෙනම ජීවත් වීමට කැමැත්තෙන් පසුවන බවත් දැනට කොළඹ ස්ථිර පදිංචියට තෝරාගෙන ඇති බවත් ඇය ප්‍රකාශ කළා. ඉදිරියේදී කලා කටයුතු වලට සම්පූර්ණ කාලය යෙදවීමට තමන් බලාපොරොත්තු වන බවත් ඒ වගේම රංගන ශාස්ත්‍රයේ ගොඩක් ටෙලි නාට්‍ය ඉදිරියට ලැබී ඇති බවත් ඒ සඳහා ඉදිරියේදී සම්පූර්ණ කාලය යොදවා කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඒ වගේම තනිව ජීවත්ව තනිව ගමනක් යාමට සම්පූර්ණ ජීවිතය යොමු කරන බවත් ඇය ප්‍රකාශ කරා. ඉතින් ඇයගේ ඉදිරි ජීවිතයට අපි හැමෝම සුබ පතමු. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.